Damn. È bellissimo. Oddio. Wow. Ma che bella voce. අයිබෝන් හැමෝටම ඉතින් අද නම් බ්ලොග් එකක් නෙමෙයි අරන් ඉන්නේ. ඊට වැඩිය වැදගත් විශේෂ වීඩියෝ එකක්. බොහෝ දෙනා දන්නවා දැන්ටමත් ඒත් මං නැවත මතක් කරනවා. ළඟදීම මගේ පළවෙනි ගීතය රිලීස් වෙනවා. ඉතින් මම හිතුවා සහ මට කීප දෙනෙක්ගේම යෝජනාවක් ආවා. සින්දුව ලෝකයට පෙන්වන්න කලින් ඔයාලට පෙන්වන්න කලින් මගේ පවුලේ කට්ටිය ගොරුන්ටයි පස්සේ ඉන්න වැදගත් කීප දෙනෙක්ට සින්දුව පෙන්වන්න විශේෂම මගේ මේ සංගීත කටයුතු වල වැදගත් කීප දෙනෙක්ට. ඉතින් ඒ කට්ටිය කවුද කියලා කිව්වොත් මුලින්ම මතක් කරන්න ඕනේ මගේ සංගීත ගුරුවරිය කාංචනා දිල්රුක්ෂ ගුරුතුමී. මේ සින්දුව කරනවා කියලා කියපු පළවෙනි දවසේ ඉඳන්ම ඇයගෙන් මට ලැබුණු සහයෝගය සහ ආදරය කොච්චරක්ද කියලා මට කියන්න බෑ. මම මුලින්ම ඇය මතක් කරන්න කැමතියි. ඉතින් ටීචර් පස්සේ මගේ සංගීත වැඩවල මගේ පවුලේ කට්ටිය තරමටම මට සහයෝගය වෙන සහ මට ආදරය කරන කට්ටිය තමයි රාගා ක්‍රූ එකේ මෙම්බර්ස්ලා. රාගා ක්‍රූ එක ගැන කිව්වොතින් ඉතාලිය මිලාන නුවර අවුරුදු 1.5ක් විතර දැන් අවුරුදු 1.5ක් තිස්සේ මාත් එක්ක එකට ඉන්න මියුසික් ගෲප් එකක් බෑන්ඩ් එකක් අපිට හරියට නමක් නැහැ ක්‍රූ එකක් කියලා කිව්වොතින් හරි. ඉතින් සාමාන්‍ය බෑන්ඩ් වල තියනවා වගේ යාළුකමක් බැඳීමක් නෙමෙයි මට මෙයාලත් එක්ක තියෙන්නේ. ඊට එහා ගිය සහෝදර බැඳීමක් කියලා කිව්වොතින් හරි මම බොරුට කියන්නේ නෙවෙයි. මම දන්නවා මගේ පවුලේ කට්ටියට පස්සේ ඒ තරමටම මේ වැඩේට මට ආදරය කරන කට්ටිය තමයි යාලා. ඉතින් මට හිතුණා සහ යාළගෙන් දරුණු ලෙස යෝජනා ආවා අනිත් අයට පෙන්වන්න කලින් අපිට බලන්න ඕනි කියන එක එයාලා මට කිව්වා. ඉතින් මම හිතුවා එයාලත් සතුටුයි ඔයාලත් සතුටුයි මාත් සතුටුයි එයාලට කලින් පෙන්නලා එයාලගේ රියක්ෂන්ස් ඒ වගේ මලගේ අදහස් සහ විෂස් ඔයාලා එක්ක බෙදා ගන්න තිබුණා නම් හොඳයි කියලා මට හිතුණා. එයාලට අමතරව දැන් මම අම්මා එක්කනේ ගියේ සින්දුව කරන්න. මේ සින්දුව කාන්තාවෝ වෙනුවෙන් කාන්තාවන්ටම කරපු ගීතයක්. ඉතින් මට හිතුණා ඔක්කොමල්ලන්ට කලින් මගේ ජීවිතේ ඉන්න වැදගත්ම පිරිමින් දෙදෙනා එක්කත් මේ ගීතය බෙදාගන්න. මගේ තාත්තයි මගේ මල්ලි එක්කයි. අනිවාර්යයෙන්ම එයාලා තමයි මේ ලෝකෙ වැඩිපුරම සතුටු වෙන්නේ. ඉතින් මම වැඩිය කතා කරන්නේ නැහැ. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ළඟදිම ගීතය රිලීස් වෙනවා. මේ ගීතෙන් අම්මයි මමයි දෙන්න හදන පණිවිඩය පුළුවන් තරමට සමාජගත කරන එක තමයි අපේ තියෙන ලොකුම බලාපොරොත්තුව. ඒ හින්දා ඔයාලට පුළුවන් විදිහට ඒකට උදව් කරන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම රාගා ක්‍රූ ඔයාලටත් මං ගොඩාක් ආදරේ. මේ වෙලාවේ ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මට මේ දෙන සහයෝගයට සහ ලබා දෙන ආදරයට. හරි එහෙනම්
මුලින්ම ඉන්නේ ඉතින් මගේ තාත්තයි මල්ලි. එයාලට ඉතින් අපි ගෙදර කතා බහ කරන ඒවායින් එහෙම ඉතින් තරමක් දුරට සින්දුව ගැන අදහසක් තිබුණා. ඒත් ඉතින් මල්ලිගේ එහෙම මූණෙන් පේනවනේ කොච්චරනම් සර්ප්‍රයිස් වෙලාද කියලා. ඒ දෙන්නා අවසානයේ දෙන පණිවිඩෙත් පොඩ්ඩක් අහලා බලන්නකෝ. එයාලට ඒ වගේ අදහස් තියෙන හින්දා තමයි මම මේ ලෝකේ ඉන්න වාසනාවන්තම ගෑල් ළමෙක් කියලා මම හිතන්නේ. මොකද මම හැදුන වැඩුනේ මෙන්න මේ වගේ කාන්තාවන්ට ගරු කරන සහ කාන්තාවන්ගේ දුක වේදනාව හොඳට තේරෙන පිරිමි දෙන්නෙක් එක්ක. එතන ලේඩිස් ෆස්ට් කිව්වට ෆස්ට් එක දෙන්නේ නැහැ. දෙන්න. ඔය රටෙත් ඒකයි. molto bello messaggio එක ලස්සනයි. ලස්සනයි. ඒ කියන්නේ දැන් අපි හිතන්නේ 2025 වුණාට දැන් ලෝකේ දියුණු වෙලා මොඩර්න් වෙලා ඇති කියලා. ඒ තාම මගාරි ඒ කියන්නේ අවුරුදු 60කට 70කට කලින්ට වඩා හොඳට ඉන්නවා. ඒත් කොහොමත් තව වෙනස් වෙනවා. දැන් ඕගොල්ලන්ට කියලා වැඩක් නැහැ නේ ඕක. දෝල්ලන්ට කියලා වැඩක් නැහැ නේ කියන්න ඕනේ ඉතින් කේමින්ට තමයි. පුතෙකු නොවුණු හින්දා මේ වාගේ සහ අම්මගේ වැඩේට සුබ පතනවා. හරිම ආඩම්බරයි මේ වගේ සින්දුවක් මෙච්චර ඉක්මනින් රිලීස් කරන්න හම්බුණාට. මාර විදියට ආඩම්බරයි. මට වගේම මගේ නංගිටත් ඒ වෙලේ සින්දුව අහපු පළවෙනි මොහොතේ ඉඳන් අන්තිම වෙනකම්ම මාර ඉමෝෂනල් වුණා. ඔයාටයි ඒ වගේම වාගේ අම්මටයි ගොඩාක් ස්තුතියි මේ වගේ මාතෘකාවක් තෝරගෙන ඒ ගැන සින්දුවක් ලස්සනට පද රචනය කරලා ඒ වගේම මාර ලස්සන මියුසික් වීඩියෝ එකක් ඔයාට සුබ පතනවා. ඔයාටයි අම්මටයි ඒ වගේම මේ සින්දුව පිටිපස්සේ ඉන්න ලොකු ගෲප් එකක් මම හිතනවා ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ඉන්නේ සෙතුමි ෂෙනුරයි පසින්දුයි. මෙයාලත් රාගකරු එකේ සමාජිකයෝ. මෙතන ඉන්න දෙන්නෙක් අපේ ගෲප් එකේ ඉන්න පොඩි මල්ලි නංගි. මට මේ තුන් දෙනාම මගේ සහෝදරයෝ වගේ. Allora, devo dirti tutto quello che ho provato mentre guardavo il video, perché giuro, cioè il mio cuore all'inizio stava battendo velocissimo e cioè stavo facendo respiri profondi perché non sembrava reale, cioè non riuscivo a credere che fossi lì seduta pronta a reagire al tuo primo vero music video. Dopo tutti questi anni che ti conosco, essere lì a guardare uno dei tuoi moments, uno dei tuoi traguardi più grandi è stato un momento proprio indescrivibile. Cioè la tua voce penso che sia la cosa più bella che tu abbia mai cantato. Cioè questa canzone Oyata Mai Harianne cioè è proprio fatta per te. Poi la storia che raccontate nel video, non ho parole davvero, e quindi non vedo l'ora che esca. Però sì, sono così orgogliosa di te e di tua mamma anche, e siete voi due siete un duo imbattibile e sì. Ti auguro tutto il meglio e ricordatelo, sarò sempre la tua fan numero 1. Ciao Manus, volevo giusto mandarti quest'audio perché alla fine non ho potuto veramente esprimermi dopo la nostra chiamata che è durata tante ore. Sono molto orgoglioso di te, di questa cosa che hai fatto, di questa canzone fantastica, questa canzone con una melodia bellissima, un testo che ha scritto tua madre che è onestamente sono senza parole, con un significato che io personalmente, ovviamente essendo un ragazzo, non potrei veramente capire quanto voi ragazze, ma
per un certo livello capisco i sentimenti che hai e che avete messo in questa canzone. Congratulazioni a te e a tua mamma per questa fantastica produzione, perché è bel team ovviamente. Posso solo dirti che questa è una cosa veramente speciale, è un passo in avanti gigante. Sono orgoglioso e ti mando tanto ma tanto affetto, perché sei una persona fantastica e tutto l'impegno che hai messo in questa canzone e tutto l'amore che tua madre e tutti i suoi sentimenti che ha messo nella canzone mentre la scriveva. Congratulazioni a te e a tua mamma per questo lavoro fantastico e niente, vi voglio un mondo di bene. Ciao! È bellissima, la tua voce è bella, lyrics wow, il tema, beh, il tema niente da dire, è forte, e i posti tanta roba, cioè locations, nostalgia pura, mi ha portato un sacco indietro e troppi ricordi. E niente, è bellissima, auguri. E è bellissima, tu sei bella, wow, è tutto bello, tutto bello. Hey, මෙහෙම පටන් ගත්තොත් මුලින්ම thank you ඔයාට අපිව ඉන්වෝල්ව් කරගත්තට. ඇත්තට ඔයා ගැන මට ගොඩක් සතුටුයි. මොකද ඔයා ඇත්තටම ගොඩක් හීන තියෙන කෙනෙක්. එක පැත්තෙන් මම මේ සමහරවිට මට හිතෙනවා හීන වැඩිද මන්ද කියලා. ඒ වුණාට ඒ කොහොම හරි ඔයාගේ ඒ හීන ඔයාගේ වාසනාවටත් වෙන්නේ නැති ඔයාගේ වටේ ඉන්න අම්මගෙන් ඉඳන් පස්සේ ටීචර්ස්ලා ඔයාගේ වටපිට ඔයාගේ පිනකට හරි ඔයාට ඒක කොහොම හරි ඔයාගේ හීන පොඩි හීන හිතා ගන්න බැරි විදියට ඔයාට සැබෑ කරගන්න පුළුවන් වෙලා තියෙනවා. තව දුරටත් පුළුවන් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම ගොඩාක් සතුටුයි. සින්දුව ගැන කියනවා නම් මේක ඇත්තටම ඒ concept එක සාමාන්‍ය පොදුවේ කාන්තාවන්ට හැමෝටම කියවෙන එකක්. ඒ ලංකාවේ සංස්කෘතියත් එක්ක හැදෙද්දි වැඩිද්දි සාමාන්‍යයෙන් ගැහැණු ළමයෙක්ට සාමාන්‍යයෙන් තියෙන අවස්ථා පොඩ්ඩක් ලිමිටඩ් නේ. ඒ කාලේ හැදෙනවා. දැන් කොහොමත් තත්ත්වය ගොඩක් වෙනස්. අපිට කොහොමත් වෙනස්. මොකද අපි වෙනම රටක හැදෙන්නේ. මට හිතෙනවා ඔයාගේ අම්මා මේ වචන ලියද්දි එයාට හැදෙද්දි වැඩෙද්දි දැනුණ හැඟීම් තමයි වචන වලට පෙරලලා හරි ලස්සනට නිලා තියෙන්නේ. සින්දු හරිම ලස්සනයි. වැඩේ හොඳටම කරලා තියෙනවා. ආයෙත් නෑ টপ. concept එක ගොඩක් හොඳයි. ගොඩක් වැදගත්. ආයෙත් නෑ ඉතින් ඔයා දන්නවනේ ඉස්සරහටත් ලස්සනට වැඩ ටික කරගෙන හොඳට ඔයාගේ ඩ්‍රීම්ස් රියලයිස් කරගන්න පුළුවන් වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මානවී, ඔයාට සුබ පැතුම්. ඔයාගේ අලුත් ගීතය තව දවස් කිහිපයකින් රිලීස් වෙනවා. මගේ හදපිරි හෘදයාංගම සතුට ප්‍රකාශ කරනවා. ඒ වගේම සින්දුව ගැන යමක් කියනවා නම් ඔයාගේ අම්මා එයාගේ හිතේ තිබුණ අදහස් ටික වචන වලට පෙරලලා ඉතාම ලස්සනට ඒ පදවල ලියලා තියෙනවා. ඉතින් මේ පදවල ඔයා තෝරාගත්ත හොඳ නිර්මාණකරුවෙක් විසින් ඉතාමත් ලස්සන ගීතයක් බවට පත් කරලා තියෙනවා. ඊට පස්සේ ඔයාගේ වොයිස් එක එකට ඇඩ් වෙලා එතන මෙතනදිත් කියන්න ඕනේ රෙකෝඩින් එක කරේ මාත් එක්කනේ. කොහොම හරි ඔයාගේ ඒ පළවෙනි ගීතය රෙකෝඩින් එක මාත් එක්ක කරන්න ඔයා කැමති වෙලා මං ගාවට ආවෙක් ගැනම ඔයාලට ගොඩක් ස්තුතියි. ඊට අමතරව කියන්න ඕනේ ඕවරෝල් ප්‍රොඩක්ෂන් එක ගද්දි ඇත්තටම හොඳ වැඩක් කරලා තියෙනවා. හොඳට මහන්සි වෙලා තියෙන වීඩියෝ එක කරද්දි වුණත් ලංකාවටත් ගිහිල්ලා ඒ වැඩ ටික හොඳට කරගෙන දැන් කොහොම හරි ප්‍රොඩක්ෂන් එකේ අවසානට ඇවිල්ලා දැන් පබ්ලිෂ් කරන්න තමයි තියෙන්නේ. අපි බලාගෙන ඉන්නවා පබ්ලිෂ් කරනකම්. පබ්ලිෂ් කරාට පස්සේ
ඔයාට අපි එතනින් පස්සෙත් හොඳ සහයෝගයක් ලබා දෙනවා. ඇත්තටම සතුටුයි. තව ඉස්සරහට තව මේ වගේ වැඩ හොඳට කරගෙන යන්න. මේමයි මියසික් වීඩියෝ ගැහුවා සමාජයට ගැලපෙන හොඳ සින්දුවක් විදිහට මම දකිනවා. හොඳටම කරලා තියෙනවා. views අනිවාර්යෙන් එනවා කියලා එක මම කියන්නේ දාන්නත් කලින් කියනවා. මේ සින්දුව හොඳටම දැනෙනවා. ගොඩක් ස්තුති කරනවා වගේ අම්මට. අම්මා වලගේ අම්මා මහන්සිලා ඒ වැඩේට උනන්දු වෙලා වාගේ වාට හිටපු පිරිස මේ හොඳ වාට ධෛර්යයක් දීලා තියෙන වැඩේ කරන්න. තවත් මියුසික් වීඩියෝ සහ මියුසික් වාගෙන් ඉස්සරහට බලාපොරොත්තු වෙන ගමන් මම මේ ඔඩිය එක නිමි කරනවා. ඉතින් ඔන්න ඔය වගේ ලස්සනම රියක්ෂන්ස් ටිකකින් මේ වීඩියෝ එක අවසානයටත් අපි ආවා. අවසාන වශයෙන් අද දවස වෙනකන් මට වචනයකින් හරි සහයෝගය දුන්නෝ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම රාග ක්‍රූවකට බොහොමත්ම ස්තුතියි. ඉතින් එහෙනම් සින්දුවත් එක්කම ළඟදීම මුණ ගැහෙමු. බයි.